හරි අපි කතා කරන්න හදන්නේ 21 වෙනි ප්‍රශ්නේ ඉඳලා 21 වෙනි ප්‍රශ්නේ ඉඳලා 30 වෙනි ප්‍රශ්නේ දක්වා කොටස් ටික අපි බලාගෙන යමු ඉක්මනින්ම පුනර්කරන සම්බන්ධයෙන් ළමුන් කිහිප දෙනෙකු ලියන ලද වාක්‍ය කිහිපයක් පහළ දැක්වේ මින් වැරදි ප්‍රකාශය වැරදි එක මොකක්ද කියලා අහන්නේ. එතකොට අනිවාර්යයෙන්ම මේවා මතකයට හයිලයිට් කරන්න ඕනේ. හයිලයිට් කරන්න කියන්නේ මේවා කල්පනා කරලා උත්තර දෙන්න ඕනේ. ඒත් වරදින ප්‍රකාශයේ වැරදි මොකක්ද කියලා අහන්නේ. පළවෙනි එක බලමු පුනර්කරන වාර ගණන නිශ්චිතව දන්නා අවස්ථාවේදී for loop භාවිතා කරන්න පුළුවන්. right ඔව් අපි දන්නවා for loop වලදී අපි නොදන්නා වාර ගණනක් සඳහා for loop පාවිච්චි කරන්න බෑ. මෙන්න මේ වාර ගණන තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා දන්නවනම් for loop පාවිච්චි කරන්න පුළුවන්. මොකද කොන්දේසියක් පරීක්ෂා කිරීමක් වෙන්නේ නැහැ. මේකදී step wise තමයි අපි loop එක run වෙන්නේ. ඊට පස්සේ while loop භාවිතයේදී පුනර්කරණයේ අවසානයේදී කොන්දේසිය පරීක්ෂා කිරීමක් කරයි කියලා කියනවා. ඔන්න අපිට වැරදි ප්‍රකාශනයක් අහු වෙනවා. ඒතකොට මේක තමයි උත්තරේ. while do වලදී අපි කොන්දේසිය පරීක්ෂා කරන්නේ loop එක ආරම්භ කරන අවස්ථාවේදී. පටන් ගන්නදිම තමයි කොන්දේසිය while කියලා දාලා while x කුඩායි හෝ 10 ඊට පස්සේ do කියලා දාලා loop එක ලියාගෙන යනවා. අවසානට end by කියලා දානවා. අපේ ව්‍යාජිකයකට නම් ඊට පස්සේ do while view ක්‍රියාත්මක වන්නේ කොන්දේසිය සත්‍ය නම් පවනේ right අන්න ඒකත් නිවැරදි. ඒ කියන්නේ while වල කොන්දේසිය හරි ගියොත් තමයි අපේ output එක එන්නේ. ඒ කියන්නේ loop එක run වෙන්නේ කොන්දේසිය හරි ගියොත්. කොන්දේසිය අසත්‍ය නම් පමණක් repeat until view පුනර්කරණය ක්‍රියාත්මක කරයි right. repeat until වලදී කතාව repeat until වල විශේෂත්වය තමයි පුනර්කරණය සිද්ධ වෙන්නේ කොන්දේසිය අසත්‍ය අවස්ථාවේ. අනිත් මේකේ විශේෂත්වය තමයි කොන්දේසිය පරීක්ෂා කරන්නේ ලූප් එක අවසානයේදී. කියන්නේ ලූප් එකට අදාළ කොටස ලියලා ඉවරුණාට පස්සේ තමයි අපි කොන්දේසිය ලියන්නේ until කියලා දාලා. ඊට පස්සේ ඒකේ තියෙන ඊළඟ විශේෂ කාරණාව ඊළඟ වාක්‍ය විදිහට එයා කියලා කියනවා repeat until අවම වශයෙන් එක්වරක් හෝ පුනර්කරණය ක්‍රියාත්මක වේ. ඒකත් නිවැරදි. ඒකට හේතුව කොන්දේසිය අවසානයේදී පරීක්ෂා කරන නිසා කොන්දේසිය හරිද වැරදිද කියලා බලා ගන්න උනත් එයාට සිද්ධ වෙනවා එක වතාවක් ලූප් එක රන් කරන්න. ලූප් එක රන් කරාට පස්සේ තමයි කොන්දේසිය හම්බ වෙන්නේ. එතනදී කොන්දේසිය වැරදිලා තිබ්බොත් නැවත වතාවක් ලූප් එක රන් වෙනවා. කොයි වෙලාවෙ හරි කොන්දේසිය හරියන තාක්කල් එයා ලූප් එක රන් කරනවා. නැවත පුනර්කරණය සිද්ධ වෙනවා. කොයි වෙලාවක හරි ලූප් එක හරි ගිය ගමන් ඒ කියන්නේ කොන්දේසිය හරි ගියපු ගමන් ලූප් එකෙන් එළියට ඇවිල්ලා කියන්නේ පුනර්කරණය නතර කරලා එතනින් පහළට ඇවිල්ලා ප්‍රෝග්‍රෑම් එක රන් කරනවා. ඊට එතකොට while do වලදී පුනර්කරණය අවසානයේදී කොන්දේසිය පරීක්ෂා කරයි කියන එක තමයි අපි ආන්සර් විදිහට ගන්න වෙන්නේ. හරි ඊට පස්සේ පහත දැක්වෙන ගැලීම් සටහන ඇසුරින් අසාරි ප්‍රශ්න අංක 22 සිට 24 ප්‍රශ්න වල පිළිතුරු සැපයීම කරන්න කියලා කියනවා. මෙහි ආදාන ලෙස පහ ලබා දුන්නේ නම් ගැලීම් සටහනේ ප්‍රතිදානික මන්ති කියලා අහනවා. මම මේක දාගත්තා මේ white board එකට වැඩි ලේසි වෙන්න. ඉන්පුට් එක විදිහට පහ දුන්නොත් අපේ අවුට්පුට් එක මොකක්ද දෙන්නේ කියලා අහන්නේ. මෙතන තියෙන කාරණාව ගොඩක් දෙනෙක් මෙන්න මේක අහලා තිබ්බා. ආරම්භයේදී x සමානයි 0යි n සමානයි 0යි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ සංඛ්‍යාවක් ආදානය කරන්න කියලා තියෙනවා. එයා x ට සමාන කරන්න කියලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේ විදිහට ගත්තාම අපි ඉනිෂියල් වැලියු එකක් කියලා කියනවා මෙයාට. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක ආරම්භයේදීම x සහ n කියලා විචල්යන් දෙකක් හදාගෙන එයා ඒවට අගයන් දෙකක් දීලා තියෙනවා. x බිඳුව වෙලා තියෙනවා n බිඳුව වෙලා තියෙනවා. හරි ඊට පස්සේ මෙන්න මෙතනදී එයා සංඛ්‍යාවක් අරගෙන නැවත x ට ආදානය කරනවා. right. ඒතකොට මෙතනදී අපි කිව්වා 5 කියන අගය තමයි ඉන්පුට් එක විදියට දෙන්නේ කියලා අපිට ගාන කියලා තියෙනවා. right. එතකොට x වලගේ දැනට බිඳුව තිබ්බට නැවත මෙයා ආදානයක් අරගෙන x කියන වැලියු එකට වේරියබල් එකට දුන්නාම ඒකට x ගේ වැලියු එක වෙනස් වෙනවා නැවත 5 විදියට. ඒ කියන්නේ බිඳුව කියන එක අයින් වෙලා x ගේ 5ක් විදියට හැදෙනවා. right. ඊට පස්සේ අපි ලූප් එක යන්නේ. එතකොට x ගේ 5යි 5 කුඩයිද බලනවා 10ට. ඔව් right. ප්‍රකාශනයේ නිවැරදි. 5ට ආවම x කියන එක නම් 5න් ගුණ කරන්න කියලා කියනවා. දැන් x ගේ 5යි නම් 5 වරක් 5 n කියන එක කෙනාගේ එතකොට 25 වෙනවා. එයාගේ බිඳුව කෙනාගේ අයින් වෙලා n ගේ මෙතනදී 25ක් වෙනවා. right. එතකොට ඊළඟ කොන්දේසියට අපි යනවා. දැන් n ගේ 25යි 25 10ට වඩා විශාලයිද කියලා බලනවා. right. ඔව් 10ට වඩා විශාල නිසා අපි 15ට එනවා. ඒතකොට මෙතනදී අපි දන්නවා n කියන්නේ 25යි 25න් දෙකක් ගියාම නැවත 23 වෙනවා. right. එතකොට n කියන එක නා 23 වෙනවා. 23 වුණාට පස්සේ 15ට එන්න තියෙන්නේ. නැවත n ට එකක් එකතු කරන්න කියලා තියෙනවා. 23ට එකක් එකතු කරාම 23ට එකක් එකතු කරාම මෙයාගේ 24ක් වෙනවා. නැවත උඩට ලූප් එක ගියා. x ගියාගේ 10ට වඩා කුඩයිද කියලා අහනවා. ඔව් x ගියාගේ වෙනස් වුණේ නැහැ 10ට වඩා කුඩයි. 10ට වඩා කුඩයි. ඒ නිසා 15ට නැවත එනවා. 15ට ආවට පස්සේ
x ගියාගේ තාමත් 5යි. නැවත තාමත් x ගියාගේ 5යි. x ගියාගේ 5 කියන්නේ n ආයෙත් 25 වෙනවා. n කියන එක නා 25 10ට වඩා විශාලයිද? ඔව්. ඔව් කියලා පහලට එනවා. right ඊට පස්සේ හරි. ඔව් ඊට පස්සේ ආයෙත් n ගියාගේ පහලට එනවා. sorry x 10ට වඩා කුඩායි. ඔව් පහලට ආවම x කියන්නේ ආයෙත් 5යි. 5න් ගුණ වුණාම 25යි. n ගියාගේ 25යි. 25 10ට වඩා විශාලයිද කියලා බැලුවා. ඔව් නැවත පහලට ආවා. n ගියාගේ 25යි. 25ට දෙකක් අඩුවම 23යි. 24 වෙනවා. ආයෙත් x 5යි. ඕක කොයි වෙලාවෙවත් නැත්ත කියලා එන්නේ නැහැ. right ඒ කියන්නේ loop එක අවසන් වෙන්නේ නැහැ. මෙන්න මේක මේ flow chart එක වැරදි ඇත්තටම මේ flow chart එක මේ printing mistake එකක් එක්ක ආපු flow chart එකක්. මේකේ අඩුපාඩු ටිකක් තියෙනවා. මේක කොයි වෙලාවෙත් ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ප්‍රශ්නෙට අපේ මාකින් එකේදී අපි මෙයාට all එකක් දීලා තියෙනවා. right all එකක් දීලා තියෙනවා. ගොඩක් දෙනෙක්ට මේක 24 ආව කියලා කිව්ව උත්තරේ විදියට 24 ඇත්තටම 24 එන්නේ නැහැ. 24 එනවා නම් එන්නේ මෙහෙමයි. 24 එන්නේ මෙතනින් යනකොට අර 23ක් වෙලා මේ බලන්න 23ක් වෙලා n කියන එක න 24ක් වෙලා තමයි උඩට යන්නේ. හැබැයි උඩට ගියාට අපි ප්‍රතිදානය කරන්න නම් කොයි වෙලාවෙ හරි x කියන එක න 10ට වඩා විශාල වෙලා මෙයා නැත කියලා ඇවිල්ලා එන්න ඕනේ. වැඩේ තියෙන්නේ කොයි වෙලාවෙවත් x ගියාගේ වෙනස් වෙන්නේ නැහැ. x ගියාගේ වෙනස් වෙන්න ඒ කියන්නේ එකම loop එකක් කියන්නේ එකම අගයක් කියන්නේ මොකද n කියන එක න හැම වෙලේම පහෙන් ගුණ වෙලා x කියන එක න පහෙන් ගුණ වෙලා හැම වෙලේම මෙයාට සමාන වෙනවා. එතකොට x කියන එක න වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ x හැම වෙලේම 5යි කියලා කියන්නේ හැම වෙලේම loop එක පටන් ගද්දි 25යි. එතකොට කොයි වෙලාවෙවත් මෙයා 10ට වඩා අඩු වෙන්නේ නැහැ. 10ට වඩා අඩු වෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලේම එකම process එක තමයි යන්නේ. ඒ නිසා මේක වැරදි. 24 එන්නේ නැති වෙන හේතුව 24 එනවා. loop එක අවසානට කියන්නේ loop එක ඉවර වෙලා නැවත උඩට එද්දි 24 වෙලා තමයි එන්නේ. නමුත් ඒක print කරන්න අවස්ථාවක් එන්නේ නැහැ. ඒ නිසා 24 කියන එක ප්‍රතිදානය වෙන්නේ නැහැ. loop එක ඉවර වෙලා උඩට එද්දි නම් 24 එනවා. ඒ කතාව හරි. නමුත් 24 කියන එක කොයි වෙලාවෙවත් ප්‍රතිදානය වෙන්නේ නැහැ. ඒ නිසා මේක ගැටලුවක් තියෙනවා. මේක all question එක නැත්නම් හැමෝටම ලකුණු හම්බ වෙන ප්‍රශ්නයක් විදිහට අපි අරගෙන තියෙනවා. right මේක ගැටලුවක් නෑ. මේව ගැලීම් සටහනේ පාලන ව්‍යුහ සම්බන්ධව flow control structures ඔයාලට මතක ඇති අනුක්‍රමික තේරීම වර්ණය කියන එක දුන්නා. ඒකෙන් නිවැරදි ප්‍රකාශනය කියලා කියන්නේ. right පුනර්කරණය තුළ තේරීමක් යොදා ඇත. ඒ කියන්නේ repeat වෙන එක loop වෙන එකක් ASCII තේරීමක් කියලා කියන්නේ අර එක්ක මේ පැත්තෙන් එන්න ඕනේ එක්ක මේ පැත්තෙන් එන්න ඕනේ. පාරවල් දෙකකින් ගිහිල්ලා නැවත එකම තැනකට සෙට් වෙන්න ඕනේ. එක්ක මේ පාරේ එන්න ඕනේ එක්ක මේ පාරේ එන්න ඕනේ. right එතකොට ඕක අපි කිව්වා තේරීමක් කියලා. පුනර්කරණයක් තුළ තේරීමක් තියනවාද කියලා අහනවා. පුනර්කරණය තුළ තේරීමක් යොදා ඇත කියලා කියනවා. පුනර්කරණය තුළ පුනර්කරණයක් යොදා ඇත. තේරීමක් තුළ පුනර්කරණයක් යොදා තේරීමක් තුළ තේරීමක් යොදා අනුක්‍රම. right මේක අපිට දැක්කට පස්සේ මෙන්න මේ ලොකු process එක ගත්තාම මෙන්න මේ ලොකු එක්කෙනා ගත්තාම යා පුනර්කරණයක්. ඒතර මෙන්න මෙතන condition එක තියෙනවා. මේ condition එකට අදාළ එක්ක මේ පාරෙන් ගිහලා මෙතනට එනවා. එහෙම නැත්නම් මේ පාරේ ඇවිල්ලා මෙතනට එනවා. කොහොමද නැවත ආයෙත් එක තැනකට සිද්ධ වෙනවා. මේක නැවත සිද්ධ වෙන ක්‍රියාවලියක් නෙමෙයි. මේක පාරවල් දෙකකින් වෙන් කරලා යන එකක් තමයි මෙතනින් කතා කරන්නේ. ඒතකොට මේක තේරීමක්. මෙතන තියෙන්නේ තේරීමක්. මේක අපි Python වල pseudo code වල ලියනවා නම් if condition එකක් දාලා තමයි ලියන්නේ. හැබැයි මේ condition එකට අදාළව ගත්තොත් එහෙම මේ condition එක ගත්තම මේකට අදාළව සිද්ධ වෙන්නේ මේ කොටස නැවත ක්‍රියාත්මක වෙනවා. කොයි වෙලාවෙ හරි x කියන එක න 10ට වඩා විශාල වෙන තුරු මෙයා ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙතන තියෙන loop එකක්. මෙතන තියෙන පුනර්කරණයක්. මේ වගේ වෙලාවක අපි Python වල නම් while හෝ for loop එක පාවිච්චි කරනවා. මේක pseudo code වලට එද්දී repeat until කියලා එකකුත් එනවා. එතකොට කොහොමුණත් මේක අපිට පේන ප්‍රධාන වශයෙන් ප්‍රධානවම තියෙන ලොකු loop එකක් පුනර්කරණයක්. ඒ පුනර්කරණය ඇතුළේ තේරීමක් තියෙනවා. ඒතකොට පුනර්කරණය තුළ තේරීමක් පවතී කියන උත්තරේ තමයි මේකට එන්න ඕනේ. හරි ඊට පස්සේ ගැලීම් සටහනට අදාළ ව්‍යාජකීය ඛණ්ඩය නිවැරදිව දැක්වෙන්නේ මොකේද කියලා අහනවා. මේක දැන් ගැලීම් සටහන වැරදි නිසා ගැලීම් සටහන වැරදි නිසා pseudo code එකත් ඒ විදිහටම වැරදිලා තිබ්බොත් ප්‍රශ්නයක් නෑ. නැත්නම් අපිට උත්තරයක් ගන්න එක නැති වෙනවා. right මේකෙත් මම බැලුවා අපේ ප්‍රශ්නෙට අදාළව output එකක් හම්බ වෙන්නේ නැහැ.
ඒ කියන්නේ මේක කෙලින්ම අයින් කරලා දාන්න පුළුවන්. අයින් කරලා දාන්න හේතුව වයිල් දෙකක් තියෙන. කියන්නේ තේරීමක් පුනර්කරණයක් තුළ නැවත පුනර්කරණයක් තියෙන්නේ. මේක කෙලින්ම අයින් කරලා දාන්න පුළුවන්. මේ තියෙන්නේ තේරීමක් තුළ පුනර්කරණය. ඒ කියන්නේ ඉස්සෙල්ලා ප්‍රධාන කාරණාව තේරීමක්. ඒතකොට ඒ තේරීම වුණොත් තමයි මෙන්න මෙතන සිද්ධ වෙන ලූප් එක සිද්ධ වෙන්නේ. ඒතකොට තේරීමක් තුළ පුනර්කරණයක් කිව්වොත් මේක හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ කොටස් තුනට උත්තර තුනට. මෙතනදී තේරීමක් තුළ තේරීමක් තියෙන if condition එකක් ආස if condition එකෙන් තේරීමක් තුළ තේරීමක් ඒක වැරදි. හරි මේක while එකක් තුළ if එකක් යනවා ඒක දැනට හරි. හැබැයි මෙන්න මෙතන ඉන්ඩෙන්ට් එක මෙහෙ එන්න ඕනේ. එතකොට ඒක වැරදි. ඒක වැරදි ආන්සර් එකක් විදිහට ගන්න පුළුවන්. right ඊට පස්සේ මේකෙදිත් එහෙමයි. මේකෙදි end while එකත් එක්ක මෙයා මෙහෙ එන්න ඕනේ. ඒක හරි. මේකෙදි ගන්න බෑ කොහොමද පුනර්කරණයක් තුළ පුනර්කරණයක් තියෙනවා. එතකොට මේකටත් අපි දීලා තියෙනවා all answer all එකක් දීලා තියෙනවා. මොකද මේකේ උත්තර පහම වැරදි. ඒකට හේතුව ගැලීම් සටහනක් වැරදි නිසා මෙයාට all එකක් අපිට හම්බ වෙනවා. හරි ඊට පස්සේ අපි යනවා 25 වෙනි ප්‍රශ්නෙට. පහළ දී ඇති Python වැඩසටහන ධාවනය කිරීමෙන් අනතුරු අවසාන වශයෙන් දර්ශනීය පිළිතුරු කුමක්ද කියලා අහනවා. මම ඔකට Python කෝඩ් එක ලියාගත්තා ලේසි වෙන්න. හරි මෙන්න Python කෝඩ් එක. අපි මේව රන් කරොත් එහෙම right. ඔන්න අපිට එන උත්තරේ අපි දන්නවා අප කියන එකෙන් කැපිටල් වෙනවා. හැබැයි කැපිටල් වුණාට ඒක තියෙන වැලියු එක වෙනස් කරන්න හැකියාවක් නැහැ. යාට ඒක වෙනස් කරනවා නම් අපි ඒක වෙනස් වෙන්න ඕනේ කියලා දෙන්න ඕනේ. නමුත් මෙතනදී මේ වැලියු එක වෙනස් වෙන්නේ නැහැ. යාට පුළුවන් අප කේස් එකෙන් කැපිටල් අකුරු වලින් පෙන්නන්න. නමුත් ඒ පෙන්නන එකෙන් අපි කිසිම වැඩක් කරගන්නේ නැහැ. ඒ කියන්නේ යා print කරන්නවත් එහෙම නැත්නම් list එකේ item එකට සමාන කරන්නවත් එහෙම මුකුත් කරලා නැහැ. ඒකට නිකන් අප එකක් විදිහට දීලා ওই විදිහ loop එක item දෙක තුල run වෙලා අවසානයේ නැවත x කියන list එක ප්‍රතිදානය කරලා ඉවර කරනවා. නැවත x කියන list එක ප්‍රතිදානය කරාම වැඩේ තියෙන්නේ x කියලා කියන්නේ තාමත් අර අගේම නිසා ඒ output එකම අපිට හම්බ වෙනවා. මොකද එයාගේ වෙනස් කිරීමක් සිද්ධ කරේ නැති නිසා. එතකොට නැවත අපිට උත්තරේ එන්නේ A B හා C D කියන එක පළවෙනි ආන්සර්. ඊට පස්සේ අපි යනවා 26 වෙනි ප්‍රශ්නෙට. ව්‍යාපාරයේ සියලුම සම්පත් තොරතුරු හා කාර්යයන් බෙදා දෙන ලද දත්ත සමුදායක දත්ත පාලනය කිරීමට හා සම්බන්ධීකරණයට උපකාරී වන පුළුල් ආයතනයේ පද්ධතියක් කවර නමකින් හැඳින්වෙයි කියලා. ගණදෙන සැකසුම් පද්ධති කියලා කියන්නේ එතන අනිවාර්යයෙන්ම මූල්‍යමය පසුබිමක් තියෙනවා. නමුත් මෙතන කියන කාරණාව අදාළව එහෙම එකක් නැහැ. අන්තර්ගත කළමනාකරන පද්ධතිය කියලා කියන්නේ කන්ටෙන්ට් එක කියන්නේ අපේ පද්ධතිය තුල තියෙන තොරතුරු වගේ දේවල් අන්තර්ගතයේ කළමනාකරණය කරන්න පාවිච්චි කරන ඒවා. අනිවාර්යයෙන්ම ව්‍යවසායයේ සම්පත් සැලසුම් කිරීම කියන එක ඒක නිවැරදි කියලා මම හිතනවා. ඒක තමයි ආන්සර් එක විදියට මේ වෙලාවේ ගන්න වෙන්නේ. අවසානයේදී බලමු විශේෂඥ පද්ධති කියන්නේ යම්කිසි කාරණාවක් සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන කාර්ය සාධනෙන් ඉහළ පද්ධති වර්ගයක්. නමුත් මේ සම්බන්ධව නෙවෙයි කියන්නේ. කළමනාකරන තොරතුරු පද්ධති කියලා කියන්නේ අපි මැනේජ්මන්ට් එක පැත්තට ගියාම මැනේජ්මන්ට් එක සම්බන්ධව අපි තොරතුරු මොනවා හරි තියා ගන්නවා නම් කළමනාකරන තොරතුරු පද්ධති කියන එක ගන්නවා. අපි අහන්නේ ව්‍යාපාරයේ සියලුම සම්පත් තොරතුරු හා කාර්යයන් බෙදා දෙන ලද දත්ත සමුදායක් මගින් පාලනය. ඩේටාබේස් එකක් මගින් පාලනය කරනවා කියලා කියනවා. ව්‍යාපාරයේ සියලුම සම්පත් තොරතුරු ආදී. ඒක අපි කියනවා ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධති කියලා. ඊට පස්සේ අපි වෙන පරිගණක වැඩසටහනක් මගින් ක්‍රියාත්මක කර විය හැකි ප්‍රථම ස්වයංක්‍රීය පරිගණකයේ ලෙස සැලකෙන්නේ මොකක්ද කියලා අහනවා. මේකෙදි අපිට බලන්න දෙයක් නැහැ. මාක් 1 තමයි ආන්සර් එක. ඇනලිටිකල් එන්ජින් එඩ්වැක් කියන්නේ මොකද්ද? ENIAC කියන්නේ මොකද්ද? පැස්කලයින් කියන්නේ මොකද්ද? මාක් 1 කියන එක බලන්න අපේ දෙවෙනි පාඩම පරිගණක ඉතිහාසය සම්බන්ධ ඉතිහාසයට පස්සේ අපි කතා කරලා තියෙනවා ඔන්න ඔය කියන කාරණා. ඊට පස්සේ 28 වෙනි ප්‍රශ්නේ දෙනවා දෙවන පරම්පරාවේ පරිගණක සඳහා පාදක වූයේ මොනවද කියලා අහනවා. රික්තක නල කියන්නේ පළවෙනි පරම්පරාව, ට්‍රාන්සිස්ටර් කියලා කියන්නේ දෙවෙනි පරම්පරාව, අනුකූල විපර්යාස කියන්නේ තුන්වෙනි පරම්පරාව, හිතා විචාර කියන්නේ හතරවෙනි පරම්පරාව, LSIC කියලා කියන්නේ තුන්වෙනි පරම්පරාවේ මැද භාගයේ. ඒ කියන්නේ VLSIC නිර්මාණය වෙන්න කලින් large scale IC තමයි නිර්මාණය වුණේ.
එතකොට ඒකෙන් පස්සේ තමයි VLSIC නිර්මාණය වෙලා හතරවෙනි පරම්පරාවක් නිර්මාණය වෙන්නේ. හරි අපෙන් අහන ප්‍රශ්නේ දෙවෙනි පරම්පරාවේ පරිගණකය සඳහා පාදක වූයේ මෙන්න මේ ට්‍රාන්සිස්ටර් කියන එක ගන්න පුළුවන්. උත්තරේ ට්‍රාන්සිස්ටර්. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට 29 වෙනි ප්‍රශ්නේ. සසම්භාව්‍ය ප්‍රවේශ මතකයේ මොඩියුල වල භාවිතා වන්නේ සසම්භාවී ප්‍රවේශ මතකයේ පාවිච්චි වෙන්නේ මොනවාද? ඊට පස්සේ අපෙන් අහනවා කෑෂ් මෙමරි වල පාවිච්චි වෙන්නේ මොනවාද කියන එක. right මේක සම්බන්ධව අපි පුංචි නෝට් එකක් අපි කතා කරලා දින SMD ගන්න සම්බන්ධව අපිට ටිකක් ඕන නැවත පොඩ්ඩක් මතක් කරගෙන යන්න. මෙහෙම අපිට කියන්න පුළුවන්. අපි මෙහෙම කියමු. DRAM කියන එක ගත්තොත් Dynamic Random Access Memory කියන එක SRAM කියලා කියන්නේ මේක මේ අපිට මතක ඇටියට කෙලින්ම අපිට උත්තරේ ගන්න පුළුවන් DRAM සහ SRAM තමයි උත්තරේ එන්න ඕනේ. ඒ නිසා තමයි මම මේ දෙන්න ගැන විස්තර කරන්නේ. මේක තමයි අපේ ආන්සර් එක. DRAM කියලා කියන්නේ Dynamic Random Access Memory කියන එක. එතකොට මේක භාවිතා වෙන්නේ RAM එක තුල දත්ත ගබඩා කරන්න. මේකෙදි ගොඩක් වෙලාවට කියන්නේ මේක පාවිච්චි වෙන සිස්ටම් එක තමයි කැපැසිටර් කියන්නේ. කැපැසිටර් ධාරිත්‍රක පාවිච්චි කරලා තමයි DRAM ක්‍රියාත්මක වෙන්නේ. SRAM කියන එක ගත්තොත් එන්නේ SRAM ක්‍රියාත්මක වෙන්නේ ෆ්ලිප් ෆ්ලොප් මූලධර්ම ෆ්ලිප් ෆ්ලොප් අපි ඉගෙන ගන්න තියෙනවා. ෆ්ලිප් ෆ්ලොප් මූලධර්මයේ පාවිච්චි කරලා තමයි SRAM ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට මේ දෙන්නගේ වෙනස තමයි කැපැසිටර් පාවිච්චි කරන නිසා මෙයාට අනිවාර්යයෙන්ම රීප්‍රෙස් කරන්න වෙනවා. හැබැයි මේක ෆ්ලිප් ෆ්ලොප් වල නැවත රීප්‍රෙස් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අපි සාමාන්‍යයෙන් RAM එක තමයි රීප්‍රෙස් කරන්නේ. කෑෂ් වගේ දේවල් රීප්‍රෙස් කරන්නේ නැහැ. එතකොට DRAM කියන එක මූලික කරගෙන නිර්මාණය වෙන්නේ. DRAM මූලික කරගෙන නිර්මාණය වෙනවා RAM එක වගේ දේවල්. ඊට පස්සේ SRAM කියන එක මූලික කරගෙන එනවා කෑෂ් මෙමරි රෙජිස්ටර්. right මේ වගේ දේවල් අපි SRAM භාවිත කරලා සිද්ධ කරනවා. එතකොට මිලියන් වැඩි SRAM DRAM වල ඒ වගේ විස්තර ටිකක් තියෙනවා. ඊට පස්සේ අපි යනවා 30 වෙනි ප්‍රශ්නේ ගැන කතා කරන්න. වාරක මතකයේ හා සැකසීමේදී ඊට වඩා වැඩි වේගයෙන් ක්‍රියාත්මක වන මතක ලෙස සැලකිය හැකියි. වාරක මතකය කියලා කියන්නේ කෑෂ් මෙමරි. මතක දූරාවලිය වාරක OS පාඩමේදී අපි කතා කරනවා. උඩම තියෙනවා මතක ඇති රෙජිස්ටරේ. උඩම තියෙනවා රෙජිස්ටර් මෙමරි. උඩම තියෙනවා රෙජිස්ටර් මෙමරි. ඊට පස්සේ අපිට හම්බ වෙනවා කෑෂ් මෙමරි. කෑෂ් මෙමරි එකත් අපිට හම්බ වෙන ඉස්සෙල්ලාම L1 ඊට පස්සේ L2 L3 පිළිවෙලට මේ දෙන්න ඉන්නවා CPU එක තුල. මෙයා CPU එකෙන් එළියි. right හරි. එතකොට මේ ටිකේ පිළිවෙල ඔක තමයි. ඊට පස්සේ මෙතන කෑෂ් මෙමරි වලට වඩා වේගවත්ම රෙජිස්ටර් මතකය කියලා ගන්න පුළුවන්. ඒකට හේතුව අපි පරිගණකයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ ALU තුල. ALU ළඟම තියෙන මතකය තමයි රෙජිස්ටර් කියලා කියන්නේ. එතකොට මෙයා වේගවත් වුණොත් තමයි ALU ක්‍රියාත්මක වෙන වේගය වැඩි වෙන්නේ. ඒ නිසා අපේ ආන්සර් එක විදිහට රෙජිස්ටර් මතකය අපේ ආන්සර් එක විදිහට තෝරාපත් කරගන්න පුළුවන්. එතකොට MCQ 30ක් මේ වෙනකොට ඉවරයි. තව MCQ 20ක් තියෙනවා. ඒක අපි ඊළඟ වීඩියෝ එකේදී මේ ඉතුරු MCQ 20 10 10 සෙට් එක කතා කරමු. right. ජය වේවා.